තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් මං ගොඩාක් ආසාවෙන් කරන්න හිතන් හිටපු දෙයක් මෙච්චර ඉක්මනට සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නෑ. මොකද අපේ හීන කියන දේවල් මං ඉක්මනින්ම පාට කරගන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. ටිකෙන් ටික හැම දෙයක්ම ඉවර කරගෙන ලස්සන නිමාවක් දකින්න තමයි මායි හස්බන්ඩ්ුයි කැමති. මොකද හැම දෙයකටම කලබල වෙන්න ගියොත් සමහර විට කරන වැඩේ නිමාව ලස්සන නොවෙන්න පුළුවන්. අපේ හිතට හරි මදි වගේ හිතෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපේ ගමන හරිම හෙමින් යන්න මං උත්සාහ කරන්නේ. ඉතින් ඔයාලා හැමදාමත් දකින්නේ මම එක්ක ලිවිං රූම් එක ලස්සන කරන දේවල් එක්ක කිචන් එක ලස්සන කරන දේවල් මට මේ පාරේ හිතුණා අපේ බෙඩ්රූම් එක ටිකක් වෙනස් කරගන්න ඕනි කියලා. ඔයාලා මේ දකින්නේ මගේ පරණ තිබ්බ විදිය. ඒ කියන්නේ මම දැන් අලුතෙන් බඩු ගන්න කලින් මගේ බෙඩ්රූම් එක තිබ්බ විදිය. ඉතින් මේ විදියට තමයි අපි බෙඩ්රූම් එක පාවිච්චි කරේ. ඉතින් මට හිතුණා මේක ගොඩාක් වෙනස් විදියකට ලස්සන විදියකට මට බෙඩ්රූම් එක හදාගන්න ඕනේ කියලා. ඉතින් මං හස්බන්ඩ්ට කිව්වා මට මේ විදියට කරගන්න ඕනේ. මේ අපි මෙහෙම වෙනස් කරගමු කියලා. ඉතින් එයා මට හැමදේම ලස්සනම දේවල් මට අරන් දුන්නා මගේ බෙඩ්රූම් එක ලස්සන කරගන්න. ඉතින් මං හිතනවා මේ දේ ලස්සනටම මේ තිබුණා කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ රූම් එකට ආපු අලුත්ම සමාජිකයෝ ටික. මට මේ පාටවල් වලට ගොඩාක් ආස හිතුණා. මොකද වයිට් කලර් එකයි හැෂ් කලර් එකයි අර නිකන් හිත නිවේන පාටක් වගේනේ. ඒ හින්දා මට හිතුණා මේ කලර් එකෙන්ම අපේ රූම් එක ලස්සන කරනවා කියලා. මොකද මං කර්ටන් උනත් හැෂ් කලර් එකට හුරු වයිට් කලර් එකට ගැලපෙන විදියට තමයි කර්ටන් එක උනත් මම රූම් එකට දැම්මේ. ඔයාලා මේ දකින්නේ මම මේ රූම් එකට දාන්න තියෙන කර්ටන් ටික. එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා රේනි දිනේනා. මට ඕන උනේ අපේ රූම් එක හරිම නිදහස් ඒ වගේම ඇස් දෙකට ප්‍රියමනාප පෙනුමක් ගන්න. මම සාමාන්‍යයෙන් රූම් වලට තද පාටවල් යූස් කරන්න කැමති නැහැ. ඉතින් අපි මහන්සි වෙලා වැඩ කරලා ටිකක් විවේක ගන්න එන්නේ ඒ වගේම සුවබර නිින්දක් ලබා ගන්න එන්නේ අපේ රූම් එකටනේ. ඒ නිසාම තමයි මම මේ කලර්ස් වලින් රූම් එක ලස්සන කරන්න හිතුවේ. ඉතින් මේ හැම දේම ලස්සන දකින්න ලස්සන නිමාවක් ගන්න මට මේ හැම දෙයක්ම අරන් දුන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් මම හිතනවා අලුත් අවුරුද්දට මට ලැබුණු ලස්සනම gift එක මේක තමයි. අපි ඉන්න තැන පිළිවෙලට පිරිසිදුවට තියෙන දෙයකින් ලස්සන කරගෙන ඉන්න එක තමයි අපේ මනස ලස්සන කරන ඒ වගේම සතුටු කරවන එකම දේ.
මාත් ගොඩාක්ම කැමති දෙයක් තමයි ලස්සනට පිළිවෙලට මගේ ජීවිතේ වගේම මං ඉන්න නිවහන හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තියාගන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ රූම් එක මේ පාර ලස්සන වුණු විදිය. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන පොරොන්දුවෙන් අදට ගිහින් එන්නම්. මම නදී.